ට්‍රිප් එකකට මාර මාතර යාළුවෝ කට්ටියක් එක්කගෙන යන්න හම්බුණා තියෙනවා. ඔයා කවදද තැනට එක්කන් යන්නේ? වෙනසක් කියලා නේ හැම ට්‍රිප් එකක් යන්න පුදුම විදියට ප්ලෑන් කරේ. අද අපි යනවා අතට යන්න. vlog එකක් එඩිට් කරන ගමන් ඉන්නේ. ඒ මතක තව වැඩි වෙනවා. ආසම විදිහ vlog එකක් වේවි. දෙක ට්‍රිප් එකක vlog එකක්. මේ vlog එක එඩිට් කරන් සෑහෙන කල් ගත්තා. ඒ අරකම එහෙම තියාගෙන ඉන්නවද? මේ පාර අපි කැම්පස් එකේ යාළුවෝ එක්ක එකතු වෙලා ගියේ ලස්සන ගමකට. ඒ තමයි සුන්දර ඉදල්ගස්සින්න. ඉතින් මේ vlog එක ඒ සුන්දර ඉදල්ගස්සින්න ගැන. අපි වල සුවර් ෂොට් මන්නයි වන්නේ ග්‍රෑම් 100කට ෂොට් එක ගම්බුවා. පිස්සු දැනේ මේ බර නැහැ. ගැම්බු මොනවාද කන්නේ කොහොමද කන්නේ ඒ ටික හරි ගස්සගෙන ඉන්න. අපිට ඕන කැම ටිකත් අපි හදාගෙන යාළුවගේ ගෙදරට ගිහිල්ලා අපි සේරම නයිට් මීල් එකේ යන්න හවස 6:00 වෙද්දි එකට එකතු වුණා. පදුල්ලට යන නයිට් මීල් එක කොළඹ කොටුවෙන් ස්ටාර්ට් කරන්නේ රෑ 8:00ට. ස්ටේෂන් එකේ ඇවිත් නතර කරනවා දන්නතරමින් රෑ 7:00 විතර. ඉතින් ෂීට් එකක් අල්ල ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඒ ටයිම් එකට ඔයාලා යන්න. අපිට නම් ඇත්තටම ෂීට් හම්බුනේ නැහැ. දෙන තුන් දිනට විතරයි ෂීට් හම්බුනේ. ඉතින් අපි ෂෙයා කරගෙන වාඩි වෙලා ගියා. ඉතින් මේ ගමනේදී හිටගෙන ගියත් අපිට ඇත්තටම මාරම ෆන් එකක් වුණා. මේ අයියලා මාර ලස්සනට විදිහට සින්දු කිව්වා. ඉතින් ඒ අයියලා මේ vlog එක බලලා නම් අනිත් thank you ඔයාලා දා සින්දු කිව්වා. කොහොම හරි අපි ඉදල්ගස්සින්නට ලං වෙනකොට ඉර පායන්න ලං වෙලා. ඉතින් ඒ view එක මාරම ලස්සනයි කියන්න බැරි තරමටම ලස්සනයි. ඔයාලා දිගට මේ vlog එක බලාගෙන ඉන්න. මම ට්‍රේන් එකේ බදුල්ලේ ඒ පැත්තට ගිහින් තිබුණත් ඇත්තටම ඉර පායදී නයිට් මේල් එකේ ඉදල්ගස්සින්නට තියා කොහෙඩවත් ගිහින් තිබුණේ නැහැ. ඉතින් ඒ view එක මාරම ලස්සනයි. මම ඔයාලට මේ vlog එකේ ඒක ගොඩාක් පෙන්වන්න try කරා. මම හිතන්නේ මම ටිකක් සාර්ථකයි. ඔයාලට බලන්න බලන්න මේ view එක කොච්චර ලස්සනද කියලා. හොඳක් තියෙනවා. Pasang mood berapa? Pasang mood berapa? Taruh baik ini. Hai, අපි ඉදල්ගස්සින්නට ආවා. ඉස්සලා හරියට ඉදල්ගස්සින්න වැඩ කාර්යයක් වගේ යන්නේ තාත්තා වගේ. අනේ sorry. මොකුත් නැහැ. මොකද දීපන් උ ගලවලා. බෑ. අන්ත අජුට යාර. බොකෝද යන්නේ. මේ මට මොකක් හරි දෙන්න. තොටම නෝ දෙන්නද අපි. අර මොනවද දැන් මං කප්පේ දාන්න ඔය කොහෙද කියන්නේ. නේ? අර බුදුරු නේද යන්න ඕනේ. ඔව්. අර දෙවියන් ගලවන්නේ මේ අම්මා කෙනෙක් තාත්තා වගේ හොල ලොකු දෙයක්. මේ මං කාඩ් පැකට් එක කොහෙද දැම්මේ? මේ ගාඩ දාන්න. අපි ට්‍රේන් එකේ ඇවිත් ඉදල්ගස්සින්නෙන් බහිනකොට උදේ 6:45 විතර වෙලා. ඉතින් මේ වෙලාවේ ඉදල්ගස්සින්නට ලස්සනට ඉර පායලා තමයි එදා තිබුණේ. ඉතින් මම ඔයාලට එන්නකෝ මේ view එක තවත් ලස්සනට පෙන්නන්න. நீ பூவை கூர் பூவைத்தாய் மண பூவித்த பூவைக்குள் தேவைத்தாய் ஓ நீ மழையில்லாடு நான் நனது வாடு இந்நாணித்த ஒன்றத்தும் நாணிக்கொள்ளும் சத்தம் உயிரே ஒரு சிறு நாளில் தனி
බිත්තර. රවින්ද හොඳට සම්බල තියෙනවා. රවින්දට හොඳට යන්න පුළුවන්. ඉතින් අපි ස්ටේෂන් එකෙන් බැස්සට පස්සේ එතන තියෙන වොෂ්රූම් එකෙන් දත් මදලා මූණ හොදලා ඒ සේරම කරගෙන අපි දැන් උදේට කන්න හදන්නේ. උදේට කාලා පුළුවන් තරම් ඉක්මනට කන්ද නකින්න තමයි අපි දැස්ති වෙන්නේ. එන්න. අදසීත සුළඟ මදහාසනගන විට සිත කොලවුනිද මෙතරම් ඒ දැනුම හැඟුම නොදනින් මෙයා ආස ඔව්. මෙයා ආස මල් වලට. මෙයාට අපි කියන්නේ වනමලි. හොඳ මෙයාලුවා ගෝවාලා. வளர்ந்த கலை மறந்து விட்டாள் கேளடா கண்ணா அவள் வடித்து ඉතින් අපි පාන් කාපු නිසා තේ කප්පි වෙන තුනත් ඒක හැමෙන් වැඩකුත් නැනේ. ඉතින් අපි ඒ ළඟ තියෙන තේ කඩේකට ගියා තේ එකක් බොන්න කියලා. අපි කීපාර ආවෙලෙත් තේ බිව්වේ මේ කඩෙන්. ඉතින් ඒ කඩේ තේ මාරම රසයි. ඒ තියෙන වෙද එකත් එක්ක මාරම ඒක ඇඟට මාරම හොඳයි. ඒ කියන්නේ මේ වෙලාවේ තේ කප්පන එක. ඉතින් අපි ඒ කඩෙන් තේ එකක් බිල් තමයි අපේ ගමන පටන් ගත්තේ. දස්සින්න කියලා කියන්නේ හිතා ගන්නවත් බැරි ලස්සනම ලස්සන පුංචි ගම්මානයක්. මේ පුංචි ගම්මානය පිහිටලා තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පළාතේ. ඉතින් මේක ඇත්තටම මුහුදු මට්ටමේ ඉඳලා මීටර 1615ක් විතර උසකින් තමයි තියෙන්නේ. එතකොට මේ ඔයාලට ලස්සනට පේන කඳුපන්ති තමයි හපුතරේ නමුණකුල කඳුපන්තිය. ඉතින් ඒකෙන් තමයි වැඩිපුරම මේ ඉදල්ගස්සින්න ලස්සන වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඉදල්ගස්සින්නට ළඟම තියෙන නගරය තමයි හපුතලේ කියලා කියන්නේ. ඒ කියන්නේ ඉදල්ගස්සින්න රේල්වේ ස්ටේෂන් එකේ ඉඳන් කිලෝමීටර් 9ක් විතර එහෙන් තමයි මේ හපුතලේ රේල්වේ ස්ටේෂන් එක පිහිටලා තියෙන්නේ. ඔයාලට මේ වීඩියෝ එකෙත් පේන්න ඇති ඉදල්ගස්සින්න ස්ටේෂන් එක හරියම තියෙනවා චූටිම චූටි ඉස්කෝලයක්. ඉතින් ඒකට තමයි මේ ඉන්න ළමයි ගොඩාක් අය යනවා කියලා මට දැනගන්න ලැබුණා. මේදුමෙන් වැසී කඳුයාය සලිත වී ඔය වාගේ සීතලෙන් නලියාවි කිති ඉදල්ගස්සින්න කන්ද තියෙන්නේ ස්ටේෂන් එක ළඟමයි. ඒ කියන්නේ ස්ටේෂන් එකෙන් ඉදල්ගස්සින්න ස්ටේෂන් එකෙන් බහැපු ගමන් ආපස්සට එද්දී ඔයාලට කන්ද බලා ගන්න පුළුවන්. ඒ කෙලින්ම තියෙන කන්ද තමයි ඉදල්ගස්සින්න කන්ද. ඉතින් වැඩි අමාරුවක් නැහැ කන්ද හොයාගන්න. ඔයාලට හයික් එක ගිහින් ඉක්මනට හයික් එක ඉවර කරලා ඇවිල්ලා ට්‍රේන් එකේම ආයෙ යන්නත් පුළුවන්. ඉතින් මේක හරිම ලේසි හයික් එකක්. ඔබමා තුරුලේ තුරු සැදැල්ලක නැවතුනා මුණ ගැසුණුදා සඳතලාවේ හදවත් හඬින් ගැයුවා සැදැවේ කුමරී සුපෙන්මල් පෙතිහි නැහුණා විදින්නම් නොතිත් වූ අමා කොපුලේ සැඳැවේ කුමරී සුපෙම්මල් පෙතිහි නැහුණා විදින්නම් නුරාද තොලේ නොතිත් වූ අමා කොපුලේ සැඳැවේ සින්දුවක් ගෙනාව නම් මොකද්ද වෙන්නේ බලන්න. එලා වැඩක් නැහැ. මම කියන්නද? රවි ගාඩි ඒ ෂොට් යනවා. මේ ගස් ටික අරගෙන අර
මම දැක්ක හරිද මම සේරම දේවල් දැක්කා ඉස්සරහදී සමහරක් විට අපිට දරුණු දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි සමහරක් අය දුවයි සකිලව වෙන වැඩක් කරන්නේ ඒ හින්දා මම ඩැෆ්ලි මෙයා ෆ්‍රෙඩි ඔයා වෙල්ම වෙන්න සැගි ස්කුබිඩු යරි ඉන්නේ කොයිලක මිෂන් එක කිය චුට්ටක් ඉඳගෙන ඉඳලා ආවේ ඊළඟ එක මේ පැත්තෙන් ගියොත් ළමයි පුතුරුකට දෙප්පු මේ පැත්තෙන් ගියා මුලදි හරිද අපි කොයි පැත්තද ඒ ඕවා දාන්න නගේ පහවද හරිද ඒක අපි කරන්න ඕනේ ඉස්සලාම මොලේ කල්පනා කරලා බලන්න ඕනේ වල මොකටද දාම නෝනද පොල්ලද කියලා හරිද ආසි නැද්ද අපි යන්නේ ඔයා ඒක කියන්නේ වීඩියෝ එකේ හරිද හරි මේ 10 වැටුණා මේ පැත්තේ හරි හරිද මේක වැටුණා මේ පැත්තේ කාසිය නැත්තරම නැතුණා පල්ලෙහාට යන්නේ මොකද හිතන්නේ ඔයාලගේ මේ පැත්තේ සහාර කෙල්ල හරි වනමලි අපි නම් ටිකකුත් දැන් වෙනට මම මම බලම් පෙළ මම මට ජෝන්ස් නෝ කියන්නේ කන්ද නගින පටන් ගත්තාම තමයි තේරුනේ මම කියපු තරම් මේ කන්ද නගින එක ලේසි නෑ කියලා. මොකද අර ෆයිනස් ගස්වල කොළ වැටිලා ඇත්තටම ඒවට අඩිය තිබ්බහම ලිස්සනවා. ඒ හින්දා ගොඩාක් පරිස්සමෙන් යන කෙනෙක් නම් යන්න. කකුල ලිස්සල ගියොත් ඔයාලා පල්ලෙහාටම යනවා. මොකද ඒ කන්ද කෙලින් වගේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා යනවා නම් පරිස්සමෙන් මේ ගමන ගිහින් එන්න ළමයි. ඔය කුඩින් යන්න බෑ ගහම උඩට නගින්න තියෙන view එක නම් මට වචන වලින් කියන්න බෑ. බලාගොළ වලින් පෙරේලා ගස් කොළන් වලින් පෙරේලා ඒක මාරම ලස්සනයි. නිල් පාටයි කොළ පාටයි කියන්නේ මගේ ආසම පාටවල්. ඉතින් ඒ පාට දකින්නකොට හරියම හිතට සැනසීමයි. ඔයාලගෙන් අහන්නමයි හිටියේ. ඔයාලා කැමති මේ විදිහේ travel vlogs උත් කියනවටද නැත්නම් මම day vlogs විතරක්ම කරනවටද? ඒකත් ඔයා කමෙන්ට් එකකින් දාගෙන යන්න. මට ඇත්තටම උමනාවක් තියෙනවා day vlogs ඔයාලට ගොඩාක් කියන්න. ඒත් මට මේ time එකත් මදිකමත් එක්ක මට ඇත්තටම මේක චුට්ට අමාරුයි මේ දවස්වල. ඒ වුණාට මම හිතාගෙන ඉන්නවා challenge එකකුත් කරන්න. අපි බලමු ඉස්සරහට මම මොනවාගේ vlogs කියනවද කියලා. ඉතින් මේ හැම vlog එකක්ම බලන්න මගේ channel එක ඔයා subscribe කරලා තියාගන්න. යේ අපි ආවා පොඩේ නම කකුල අපි උඩට ආවා ඇයි අපි දෙන්නත් බැරි අපන්න බෑ ඇයි භය වෙන්න එපා මේ දැනගෙන ආව විදියක් නෙමෙයි මේක මෙයාගේ බ්‍රේස්ලට් එකක් මටත් ඕනේ මේ ඉසුරු බලපන් මේ ඉසුරු කොහෙනෝ කිද ටික අර බට ඒකට මේ මේක නෑ මචං ආදු දෙන වැස්සේ දීදුන්නස්සේ අපි පාවෙ මොද තුරුලට ඔබේ ඇසස්සේ මම දැක්කේ සංසාරය මම නමගිවි තව ඇතින් නිවන් ඉන්නවද රත්තරන් සංසාරයම මිය මට දී රවින්ද මට 1000ක මල් මිටියක් අදලා දෙන්න හදන්නේ අඩෝ මේව දැක්ක හරි ඉවරයි ඉතින් කවුද චොකලට් එක ගන්න චොකෝ මොමෝ මොකක් හරි තිබ්බ ඔකට මම ට
යම් බල. එහෙමනු කියන්න හොඳේ අප බලවෙති. නුඹට රහසක් කියන්නම් කොහෙන්ද? වෙන කාටවත් බොරු කියන්නේ. එහෙම නොකියන් හොඳේ මං නුඹට රහසක් කියන්නම් මං ආදරේ කියන මට ආදරේ කරන කුමරෙක් මට ඉන්නවා අපි ආදරෙන් ඉන්නවා සැලලිහිනියෝ නුඹ දන්නේ නෑ සැලලිහිනියෝ නුඹ දන්නේ නෑ පිම්සිතක සුව හඳුනන්නේ නෑ සාගරය බදු පෙම් ආදරය දෙනුනුත් නුඹ කූඩුවේ ඉන්නේ නෑ අපි ඉතින් ඉදල්ගස්සින කන්දර නැගලා පැයක් විතර උඩ හිටියා. ඒ කියන්නේ එව්වීව් එක බැලුවා, ඒ වලාකුළු බැලුවා, ඒ මීදුම බැලුවා, මාරම ලස්සනයි. ඉදල්ගස්සින කන්දර නැග්ගහම පල්ලෙහා පේන විව් එක ඇත්තටම පුදුම ලස්සනයි වගේම තමයි චුට්ටක් බය හිතෙනවා. ගොඩාක් උසයි කන්ද උඩින් ඉඳන් බලද්දි. ඉතින් අපි කන්දේ පැයක් විතර ගත කරලා පල්ලෙහාට බහින්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් පල්ලෙහාට යන එක උඩට නගිනවට වඩා අමාරුයි. මොකද ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. ඇත්තටම පොළව ලිස්සනවා. ඒ හින්දා ගොඩාක් පරිස්සමෙන් කන්ද බහිනකොට බහින්න ඕනේ. අපි කන්ද නැගලා පල්ලෙහාට එද්දී ටිකක් හවස් වෙලා තිබුණා. ඉතින් ඒ ගමන මාරම ලස්සන. යාළුවොත් එක්ක ගියපු හින්දා ඊටත් වඩා ලස්සන. ඉතින් අපි පල්ලෙහාට ආපු ගමන් කරේ වොෂ් එකක් දාගන්න එක. අපි වොෂ් එකක් දාගෙන ඉවර වෙද්දී අපි මේ ටෙන්ට් ගත්ත තැනින් එයාලා අපිට ටෙන්ට් එක ගහලා තියලා තිබුණා. ඉතින් මං ඒ ඩීටේල්ස් සේරම දාන්නම්. අපි ටෙන්ට් එක ගත්තේ කොහෙන්ද? අපි හින්දියේ කොහෙද? ඒවයි charge කොහොමද කියලා. ඉතින් මං charge එක නම් කියන්නම්. එක ටෙන්ට් එකක් උනේ 1500ක් වගේ පොඩි ගාණක්. ඉතින් මේ ටෙන්ට් එක 4 දෙනෙක් ඉන්න පුළුවන්. ඒත් අපි හිටියේ 3 දෙනයි. මාට ඕනේ බෑ. ඕක ලොකු මෙක් ගන්න. මම හිතන්නේ නැති වාගා ඕක ලොකු වෙනවා. හැමදේම ගියාම නේද? සමාවෙන්න. අපි රෑ වෙලා බාබිකියු දාන්න තමයි හැමෝමත් එක්ක කතා කරගෙන හිටියේ. ඉතින් ඒ බාබිකියු වලට ඕන බාබිකියු මැෂින් එක, ඒ වගේම චිකන්, ඒ ඕන හැම දෙයක්ම ඒ ආන්ටිලා අපිට ටැස්ටි කරලා තිබුණා. ඉතින් ඒක නිසා අපිට මාරම ලේසි වුණා අපේ වැඩ ටික කරගන්න. ඒ වගේම කියන්න ඕනේ පුඩ් සිටියක් එහෙම තියෙනවා මේ පැත්තේ. හැබැයි එච්චර කඩ ගොඩක් නැහැ. අපිට ඕන චූටි බඩු ඒකෙන් ගන්න පුළුවන්. ඉතින් අපි රෑ කෑමත් ඒ ආන්ටිට කියලාම ඕඩර් කරගත්තා. ඉතින් ඒ කෑමත් හරිම රසයි. ඒ වගේම උණුවට තිබුණා. කවුද ඇද? මම ඔක්කොම දැන් මේ මික්ස් වෙන්නේ නැහනේ. නෑනේ ඕක දාපන් බා දාපන්කෝ. දැන් සෝස් එක දාන්න මේක දාන්න. ඉතින් එහෙමම අපි කෑම කාලා නිදාගත්තා. නිදාගන්න අත්දැකීම නම් ඇත්තටම කියන්න ඕනේ අපි මම ඊට කලින් ඇත්තටම කැම්පින් කරලා නැහැ. ඉතින් ඒ කැම්පින් කරන එකේ අත්දැකීම ඒක කරනම බලන්න ඕනේ. ඉතින් රෑට ඇත්තටම ඉදල්ගස්සින්න සෑහෙන්න හුළඟ වැඩ හින්දා ටෙන්ට් එක නිකම් එළියෙන් දැනෙන්නේ වහිනවා වගේ. ඇත්තටම ටෙන්ට් එක ගලවන්න යන තරම් හුළඟ සැරයි. ඉතින් කොහොම හරි අපි එළි වෙන්නේ කොයි වෙලාවද කියලා බල තමයි හිටියේ. ඉතින් උදේ පාන්දර දැක්ක view එකත් එක්ක රෑ එච්චර බය වුණා කියන එකත් මට ඇත්තටම අමතකත් වුණා. පාන්දර නැගිටිද්දී මම දැකපු view එක නම් මට මේම වචන වලින් කියලා ඉවර කරන්න බෑ. ඒක ඔයාලම බලන්න. ඔයාලට ඒ ලස්සන පෙනේවිද දන්නේ නැහැ. මේක මම ඇස් දෙකෙන් දකිනකොට ඒ view එක මාරම ලස්සනයි. ඒ අහසේ තිබුණ පාඩවල් මට කියන්න බැරි තරම් මම දැකපු ඒ කියන්නේ උදේ පාන්දර මෙච්චර ලස්සනට අහසක් මගේ ජීවිතේ දැක්කමයි. ඒකත් ඉතින් මේ විදිහට මාරම ලස්සනයි ළමයි. Wow. Era swag.
පස්සෙත් මම නැගිටවලා ඊට පස්සේ අපි උදේ කෑමත් ඒ ආන්ටිට කිව්වා ලෑස්ති කරන්න කියලා අපේ ට්‍රේන් එකට අරන් යන්න. ඉතින් අපි උදේ වොෂ් එකක් දාගෙන එහෙම රෙඩි වෙලා යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒ කියන්නේ ඉදල්ගස්සින්නෙන් ගමු ගන්න තමයි අපි හදන්නේ. ඉතින් ඒ ආන්ටි අපිට කෑම ටිකක් ලෑස්ති කරලා දුන්න හින්දා අපිට තවල් කෑමත් හරි. ඒක නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. ට්‍රේන් එක යන ගමන් අපිට ඒව කන්න පුළුවන්. මේ පැත්තේ කඳු මේ පැත්තෙන් තමයි ඉර පායගෙන ආවේ. අතර කන්නෙන් තමයි ඉර පායගෙන ආවේ. මෙහි සේරම පාට වෙලා තිබුණේ. දැන් ඉර පායලා තියෙන්නේ හොඳටම. මෙතන අපි ගිනි මැලේපත් කරේ. මෙතන අපි බාබිකියු එක දැම්මේ. මේ පැත්තෙන් තමයි කඳු නගින්න තියෙන්නේ. මෙතන තමයි අපි හිටියේ. අපි දැන් බෑග්ස් ඔක්කොම රෙඩි කරලා තියෙන්නේ යන්න. මම ඔයාලට අපි හිටපු තැන ගැන ටිකක් විස්තර කියන්න. ඉතින් අපි ඉඳපු තැන ඉදල්ගස්සින්න විලා එකක්. ඉදල්ගස්සින්න විලා කියලා තමයි කියන්නේ. ඉතින් එහේ රූම්ස් දෙනවා. ඒ වගේම මේ වගේ ටෙන්ට් රෙන්ට් කරනවා. ඉතින් ටෙන්ට් වල ප්‍රයිසස් උත් හරිම අඩුයි. ඒ වගේම රූම් එකේ ප්‍රයිස් එකත් මාරම අඩුයි. අපි ගිය පාර හිටියේ රූම් එකේ ආවිලා අපි ගෑන් ළමයි ටිකක් ආපු හින්දා මේ පාර අපි ටෙන්ට් අරගෙන හිටියා. අපි කැම්පින් කරන ආසෙ හින්දා පිරිමි ළමයිනොත් හිටපු හින්දා. ඉතින් ඒ ආන්ටි ළඟ ආන්ටිලා කෑම ඉඳන් දෙනවා. ඉතින් අපිට ඒව ගන්නත් පුළුවන්. බාබිකියු මැෂින්ස් ඒව ඕනනම් ඒවත් ගන්න පුළුවන්. ඉතින් යාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඔයාලත් යනවා නම් මම කන්ටැක්ට් නම්බර්ස් එයාලගේ විලා එකේ නම ඒ හැමදේම පළයා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම්. ඔයාලා යාලා කන්ටැක්ට් කරගන්න. ඉදල්ගස්සින්න යනකොට අපි ගියේ නයිට් මේල් එකේ හින්දා අපිට ඉතින් කියන්නේ ඉර පායනව බලන්න පුළුවන් වුණාට ලොකු view එකක් බලා ගන්න බැරුව නා උදේ පාන්දර කියපු හින්දා. ඉතින් මේ දැන් එන ට්‍රේන් එකේදී අපි දැකපු view එක මාරම ලස්සනයි. ඒ පැත්ත ඇත්තටම පුදුම ලස්සනක්. ඒ සීතල ඒ කොළ පාට ගස්, එහි වැඩ කරන මිනිස්සු, එළවලු, ඒ දේවල් දකිනකොට ඇස් දෙකට මාරම සැනසීමයි. ඉතින් බලන්නකො පිට රටක ගිහින් ඉන්නවා වගේ තමයි මේ ට්‍රේන් එකේ යද්දි මට නම් ඇත්තටම දැනුනේ. එහි එළවලු වගා කරන මිනිස්සු පාන්දර වැඩ කරනවා. ආසයි කොළම කොළ පාට ගස් ටිකයි මාරම ලස්සනට මැචින් වෙනවා. ඉතින් මට ඒ view එක නම් කියන්න තේරෙන්නේ නැහැ ළමයි. මාරම ලස්සන මේ ට්‍රේන් රයිඩ් එක නම් ඔයාලා අනිවාර්යෙන්ම යන්නම ඕන ගමන.
ඉතින් ළමයි මේ vlog එක ලස්සන නම් කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාගෙන යන්න. ඔයා ආලුතින් මගේ channel එකට අද එකතු වෙන්නේ මගේ channel එක subscribe කරගෙන යන්න. ළමයි එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමින් ඉන්න. මම අලුත් vlog එකක් අරන් ඉක්මනටම එන්නම්. එහෙනම් ගිහින් එන්නම්. bye bye ළමයි.